ඔයත් ඉංගලිෂ් බැරුව සබ්ජෙක්ස් වල තියෙන දෙවල් තේරුම් ගන්න බැරුව අසරණ වෙලාද හිටිය කැම්පස් එකේ තියෙන ලෙක්චර් ස්ලයිඩ්ස් තේරුම් ගන්න අමාරුද? ඔයාටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ කැම්පස් එකේ ලෙක්චර් ස්ලයිඩ් එහෙමත් නැත්නම් ඔයාගේ ක්ලාස් එක PDF ඕපන් කරලා පිටු 20ක් විතර බැලුවට පස්සේ ඔළුවට යන්නේ නැහැ කියලා ක්ලෝස් කරලා දානවා. මේක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ දේ කරනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි අමාරු අය මේ ඉංග්‍රීසි වල තියෙන අමාරුකම නිසා ඒ ලෙක්චර් ස්ලයිඩ්ස් වල තියෙන කන්ටෙන්ට් එක ඔළුවට යන්නේ නැහැ කියලා ක්ලෝස් කරලා දානවා. ඉතින් මේකට විසඳුමක් තමයි මෙන්න මේ නෝට්බුක් LM කියන්නේ. මේ ගැන කලින් වීඩියෝ එකකුත් මම කරලා තියෙනවා. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ අලුත් තුන නෝට්බුක් LM ගැන. ඒ කියන්නේ නෝට්බුක් LM එකට අලුතෙන් ආපු ෆීචර්ස් ටික සහ කලින් තිබුණ ෆීචර්ස් ටික සියලුම දේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මම මුලින්දම මේක කරන විදිය පෙන්නන්නම්. ඉස්සෙල්ලම අපි මෙන්න මෙතන සර්ච් කරගන්න ඕන නෝට්බුක් LM කියලා. ඊට පස්සේ මෙන්න මේ විදියට නෝට්බුක් LM එකෙන් එන ලින්ක් එකෙන් ගිහිල්ලා try notebook LM දෙන්න ඕන. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා මේකේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න විදිය. මම මේකෙත් පෙන්නන්නම්. මෙන්න මෙතන setting කියන තැනට ගිහිල්ලා මෙතන තියෙනවා මේ output language කියලා. අන්නේ output language කියන එකට යන්න ඕන. ඒකට ගියාට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න මෙතන දැන් already මගේ තියෙනවා සිංහල කියලා. දැන් ඔයාලගේ ඉංග්‍රීසි තියෙන එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට පහළට ගිහිල්ලා සිංහල කියන එක දෙන්න විතරයි තියෙන්නේ. දීලා save කරන්න. හරි. ඊට පස්සේ මම මෙන්න මෙතන create new notebook කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා upload files website drive copy text. මෙතනට තමයි ඔයාගේ source file ටික දාන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඔයා මොකක් හරි PDF එකක් තියනවාගේ lecture එක සම්බන්ධව. අන්න ඒක මෙතනට upload කරන්න ඕනේ. මෙන්න මෙතන upload file කියන තැනට ගිහිල්ලා ඔයාගේ PDF ඒ කියන්නේ ඒ section එකට අදාළ එක PDF එකක් නම් ඒක නැත්තම් සියලුම PDF අප්ලෝඩ් කරගන්න ඕනේ. හරි. ඔන්න ඒ විදිහට මම මගේ PDF ටික අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ PDF වල තියෙන brief එක එයා අපිට දෙනවා. දැන් අපි බලමු මෙන්න මේකට add වුණ අලුත් features මොනවද කියලා. මෙන්න මේ audio overview, video overview, mind map quiz ටික කලින් තිබුණා. ඒ ටික මම කලින් වීඩියෝ එකෙත් ඔයාලට කියලා දීලා තිනවා. දැන් අලුතෙන් මේකට තව features එකතු වෙලා තිනවා. infographic, flash cards, ඒ වගේම data table සහ report. ඉතින් මම මේ වීඩියෝ එකේදී මේ සියල්ල ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි මුලින්ම බලමු මෙන්න මේ audio overview කියන එක. හරිද? දැන් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට මේ අදාළ දැන් audio overview එක ළඟට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට ඒකට අදාළ දේ. දැන් මෙතන තියෙන generate an AI podcast based on your sources. ඒ කියන්නේ ඔයා අප්ලෝඩ් කරපු source ටිකට අදාළව ඒක audio එකකින් ඔයාලට කියලා දෙන එකක් විදිහට තියෙනවා. දැන් අපි බලමු මේකට ගිහිල්ලා. මේකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා format එක ඔයාට ඕන. deep dive, brief, critic and debate. මෙන්න මේ විදිහට ඔයාට කැමති ස්ටයිල් එකකින් ඔයාලට තෝරන්න පුළුවන් මේක. මම මේක දෙනවා deep dive කියලා. හරි. ඒක දීලා මෙන්න මෙතනින් generate කරන්න තියෙනවා. දැන් ඔයාගේ මේ දීපු PDF ටිකට අදාළ audio overview එක generate වෙනවා. ඒත් එක්කම ඊළඟට තියෙනවා slide deck කියන එක. මේකේ තියෙන්නේ generate an AI slide deck based on your sources. ඒ කියන්නේ අපිට මේකෙන් presentation එකක් හදාගන්න පුළුවන්. මේකෙත් ඊට පස්සේ මෙතන තියෙනවා detailed deck presenter slides. ඒකට ඔයාලට කැමති ස්ටයිල් එකකින් ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් මම මේකෙත් generate කියන එක දෙනවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා video overview. මේකෙන් කරන්නේ ඔයාලට මේකේ වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒකත් මෙන්න මේ විදිහට styles තියෙනවා. cinematic,
explain a brief. මේකෙත් මම generate කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් mind map එකක් ගන්න. ඉතින් පාඩම් කරන ළමයෙක්ට නම් මේක ගොඩක්ම වටිනවා. මොකද ඒ කියන්නේ ඉංග්‍රීසි අමාරු. දැන් අපි හිතමු මේකේ ගොඩක් ලොකු content එකක් තියෙනවා. හැබැයි මේක brief එකක් විදිහට අපිට ගන්න ඕන. මේ mind map කියන එක ගොඩක් වැදගත් වෙනවා. අපි ඒක generate කරලා බලමු. හරි mind map එකක් දැන් generate වෙන ගමන් ඊට පස්සේ තියෙනවා reports කියලා. දැන් මේකෙන් අපිට මෙන්න reports කියන එකෙන් අපිට පුළුවන් මෙන්න මේ අපි දෙන PDF එකේ තියෙන අදාළ ටික අපිට නිකන් ප්‍රශ්නාවලියක් විතර හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒක තියෙනවා මෙන්න මේකේ තියෙනවා reports වර්ග 8ක්. create your own, brief doc, study guide, blog post ඒ විදිහට තව 4ක් තියෙනවා. මේක තාම load වෙන ගමන් මම මේක දෙනවා study guide කියන එක. මේ තියෙන short answer quiz, suggest easy questions and glossary of key terms. මෙන්න මේකේ මම study guide කියන එක දෙනවා. හරි ඒකත් generate වෙන ගමන්. හරි ඊට පස්සේ අපි බලමු මෙන්න මේ flash cards කියන එක. flash cards කියන්නේ අපි හිතමු මොකක් හරි දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක්ම ලේසියෙන් ඒ දේ ඉගෙන ගන්න පුළුවන් item එකක්. මේකෙදි වෙන්නේ අපි හිතමු මේ content එකේ තියෙන මොනවා හරි ප්‍රශ්න ඔයාලට කාඩ් වල වගේ ලියලා දෙනවා. ඒ කියන්නේ කාඩ් වල වගේ ඉදිරිපත් කරනවා. එතන මේ අටින් ආවට ඒකේ ආන්සර් එකක් තියෙනවා. අපි ඒකත් ජෙනරේට් කරලා බලමු. හරි. ඊට පස්සේ බලමු මේ quiz කියන එක. මේකෙදි ඔයාලට පුළුවන් ඔයා දෙන content එකට අදාළව ඔයාගේ PDF වලට අදාළව quiz එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් තනියම ඉගෙන ගන්න කෙනෙක්ට අපි කියමු ඉංග්‍රීසි අමාරු කෙනෙක්ට මේ දේ ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ තමන් අප්ලෝඩ් කරන PDF එකේ තියෙන content එකෙන් ප්‍රශ්න සිංහලෙන්ම ඔයාලට දීලා ඒවට උත්තරත් ඔයාලට සිංහලෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ infographic කියන එක. මොකද්ද මේ infographic කියන්නේ? infographic කියන්නේ මොකක් හරි දෙයක් සරලව විස්තර කරනවා රූපරාමු සහ අකුරු පාවිච්චි කරලා. ඉතින් අපි ඒකත් ජෙනරේට් කරමු. ඊට පස්සේ මෙන්න මේ data table. මේකෙදි කරන්නේ මොනවා හරි මේකේ තියෙන data table එකකට අරගෙන පෙන්නන සාරාංශයක් කරලා. ඒකත් අපි ජෙනරේට් කරමු. හරි. ඉතින් මේ ටික ජෙනරේට් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඒ වෙලාව අපි බලාගෙන ඉමු. තව දෙයක් කියන්න ඕන තනියම ඉගෙන ගන්න. ඒ කියන්නේ කැම්පස් එකක හරි අපි හිතමු O level A level කරන කෙනෙක්ට හරි ඉංග්‍රීසි ගොඩක් තේරුම් ගන්න අමාරු කෙනෙක්ට නම් මේ notebook LM කියන එක ගොඩක්ම වැදගත්. මොකද ඉංග්‍රීසියෙන් තියෙන lecture slide මෙන්න මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒක අපිට හොඳට ධාරණය කරගන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්න ගොඩක්ම වැදගත් වෙයි. කාගෙන් හරි දෙයක් අහගන්නවට වඩා අර තමන්ම තේරුම් ගන්න එකෙන් ඒ දේ හොඳට ඔලුවට ධාරණය වෙනවා. හරි දැන් අපි බලමු මේවෙන් ජෙනරේට් වුණාට පස්සේ අපිට එන රිසල්ට් එක කොහොමද කියලා. ඔඩියෝ ඕවර්විව් එක නම් තාම ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු මෙන්න මේ ස්ලයිඩ් දෙක කියන්නේ ඒ කියන්නේ අපේ ප්‍රසන්ටේෂන් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම මෙතනින් ප්ලේ කරන්න බලන්න හරිම ලස්සනට අපිට ප්‍රසන්ටේෂන් එක දීලා තිනවා. මේක සිංහලෙන්ම තමයි දීලා තියෙන්නේ. මේ විදියට ස්ලයිඩ් ටික ඔයාලට පෙන්නන්න. ඉතින් මේ PDF එකේ තියෙන content එක අපිට හරියටම ධාරණය වෙන විදියට මේ ප්‍රසන්ටේෂන් එක හදලා දීලා තියෙනවා. ඉතින් මේක බලලා ඔයාලට මේකේ තියෙන අන්තර්ගතය ඉගෙන ගන්න පුළුවන්. බලන්න හරිම ලස්සනට ඒක එයා හදලා දීලා තියෙනවා. ඉතින් මේක ඉංග්‍රීසි සිංහල වලින් පමණක් නෙමෙයි ඕන භාෂාවකින් මෙන්න මේ විදිහට අවුට්පුට් එක ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ අතෙන්ට ගිහිල්ලා අර විදිහට setting වලින් output language එක වෙනස් කරන්න විතරයි. ඉතින් මෙන්න මේ විදිහට ඉතාම උසස් තත්ත්වයේ ප්‍රසන්ටේෂන් එකක් එයා අපිට හදලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ more option වලට ගිහිල්ලා ඔයාලට මේක PDF එකක් විදිහට හෝ PPTX එක ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් විදිහට PowerPoint ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
හරි ඊළඟට අපි බලමු අපේ ජෙනරේට් වෙලා ඉවරයි වීඩියෝ එක තාම ජෙනරේට් වෙනවා බලමු මයින්ඩ් මැප් එක මයින්ඩ් මැප් එකට ඊට පස්සේ ඉතින් බලන්න හරිම ලස්සනට යා මයින්ඩ් මැප් එක ජෙනරේට් කරලා දෙනවා තනියම ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් මේක මේ බලන්න මේ එයා මුලින්ම උදාහරණයක් විදිහට කියන්න මෙන්න මේ DFAM කියන එක ප්‍රධාන කොටස් 5කට බෙදලා තියෙනවා. ඉතින් ඒකෙත් මේ මූලික සංකල්ප කියන එක තවත් කොටස් වලට බෙදනවා. මේ විදිහට දැක්ක නේද? මෙන්න මේකට තමයි මයින්ඩ් මැප් එකක් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ බෙදාගත්තට පස්සේ ඕනම කෙනෙක්ට මේකේ තියෙන දේ හරිම ලස්සනට අවබෝධ කරගන්න පුළුවන්. දැක්ක නේද? හරි. අපි යමු ඊළඟ එකට. ඔයාලට මෙන්න මේකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉමේජ් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු අපිට ඊළඟට ජෙනරේට් වෙලා තියෙනවා අපි බලමු report එක. හරි. අපිට මෙන්න මේ විදිහට යා report එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් බලන්න හරිම පහසුයි. දැන් කාලේ තාක්ෂණික පාවිච්චි කරලා ඕනම ළමයෙක්ට මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න. කෙටි ප්‍රශ්නාවලිය. ප්‍රශ්න 10ක් කියා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ අතිරේක නිෂ්පාදන සඳහා සැලසුම් කරණය DFAM යන කුමක්ද? ඒකේ උත්තරෙත් එයා යටම දීලා තියෙනවා. ඉතින් මේක මම කලින් කිව්වා වගේම ඔයාලට ඕනම භාෂාවකින් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ෆ්ලෑෂ් කාඩ්ස් කියන එක. මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ් අපි බලමු දැක්කද? මෙයා ෆ්ලෑෂ් කාඩ් 53ක් අපිට ඒ කියන්නේ ප්‍රශ්න 53ක් විදිහට කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට ආස හිතෙන විදිහට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මේ design for additive manufacturing DFAM යන කුමක්ද? C answer කියන්නේ අපි හිතින් ආන්සර් එක දෙන්න ඕන මෙතෙන්ට. අපි කියමු මෙතෙන්ට ආන්සර් එක මොකක්ද ආන්සර් එකක් හිතා ගන්නකො. ඒක දැන් ඔයා බලන්න ඕන මෙතනින් හරියද කියලා C answer දීලා. මෙන්න සම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම වලට අනුවර්තනය නොවි AM ක්‍රියාවලිය සඳහාම විශේෂිතව කොටස් සැලසුම් කිරීමේ ඉංජිනේරු පුහුණුවයි. දැක්ක නේද? දැන් මේක ඔයාලට පැහැදිලි මදි නම් තව පුළුවන් මෙන්න මෙතනින් එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඒක ඔයා කරලා ඉවරනට පස්සේ මෙන්න මෙතන ටික් එක දෙන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට යනවා. මේකේ කරන්නේ අර තමන්ට දේවල් මතකද කියලා චෙක් කරන එක. දැන් ඊළඟ ප්‍රශ්නේ දෙනවා. අපි ඒකට උත්තරේ හිතින් හිතා ගන්න ඕන. ඊට පස්සේ C answer දෙන්න පුළුවන් ඕන. දීලා ටික් එක දෙනවා. ওই විදිහට මෙයා ප්‍රශ්න 53ක් ඉගෙන ෆ්ලෑෂ් කාඩ් 53ක් ඔයාට ජෙනරේට් කරලා දෙනවා. මේවත් ඔයාට මෙන්න මේ සෙට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මෙන්න මේ ක්විස් එක. ක්විස් එක තාම ජෙනරේට් කරන්නේ නැහැ. අපි ඒක ජෙනරේට් කරන දාමු. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ ඉන්ෆෝග්‍රැෆික් කියන එක. මේ තියෙන්නේ හරි මේ අපි බලමු මේකේ මොන වගේ එකක් ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. වව්. හරිම ලස්සනට මෙයා අපිට මෙන්න මේකට ඉන්ෆෝග්‍රැෆික් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. දැක්ක නේද? ඒ කියන්නේ මේ මුළු ස්ලයිඩ් එකේම ඒ කියන්නේ මේ මුළු PDF එකේම තියෙන කන්ටෙන්ට් එක තනි ඉමේජ් එකකට මෙයා බ්‍රීෆ් කරලා අපිට දීලා තියෙනවා. දැක්කහම ආස හිතෙනවා කියවන්න. මේ බලන්න මේ කියන්නේ DFAM කියන එක ගැන අපිට හරිම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් විදියට මෙයා ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ data table කියන එකත් බලමු. මේ තියෙන්නේ මේකත් මේ බලන්න. මේකේ තියෙන ප්‍රධාන කරුණු ටික ටේබල් එකට මෙයා බ්‍රීෆ් කරලා දෙනවා. ඉතින් මේ විදියට පාඩම් කරන්න පුරුදු වුණාට පස්සේ ඉංග්‍රීසි වලට බය වෙන්න ඕන නැහැ. හරි දැන් අපේ ක්විස් එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි ඒකත් බලමු. දැක්ක නේද? additive manufacturing සඳහා නිර්මාණ කරන්නේ DFAM යන කුමක්ද? මෙහෙම උත්තර 4ක් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි උත්තරේ ක්ලික් කරලා බලමු. මෙන්න මේක මම දීලා බලන්න. ඒක හරි. ඒ උත්තරේ හරි කියලා එනවා. ඊට පස්සේ next. ඒ විදිහට අපිට මෙයා ප්‍රශ්න 10ක් අපිට ජෙනරේට් කරලා දෙනවා උත්තරත් එක්ක. ඊළඟට අපි බලමු අපිට ජෙනරේට් වුණ audio overview එක.
හිතන්නකෝ අපි බිත්තියේ හය කරන්න ඕන කරන කොක්කක් ඒ කියන්නේ අර වෝල් හුක් එකක් වගේ දෙයක් ත්‍රිමාන මුද්‍රණයෙන් හිම නැත්නම් 3D printing පාවිච්චි කරලා හදනවා කියලා. ඕ ගොඩක් අය මේ තාක්ෂණය අතටවම් මුලින්ම try කරන වැඩක් නේ ඕක. ඒකනේ. ඉතින් මේක මුද්‍රණය කරලා ඉවර වුණාම පිටින් බලද්දි කිසිම වරදක් පේන්නේ නැහැ. නියමිට තියෙනවා. හැබැයි මේකට පොඩ්ඩක් බර කබා එකක් හරි මොකක් හරි එල්ලපු ගමන්ම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. අර හරසතර තීරු ගැලවිලා එනෝ නේද? අනිවාර්යෙන්ම. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි ත්‍රිමාන මුද්‍රණයේදී ගුරුත්වාකර්ෂණය සහ ජ්‍යාමිතිය අතර තියෙන නොනවතින සටන අපිට අමතක වීම. ඉතින් දැක්ක නේද? මේ අපි දුන්න PDF එකේ තියෙන content එක හරිම ලස්සනට අපිට එයා කියලා දෙනවා. ඒ විදියටම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ audio එක download කරගන්න. හරි. ඊළඟට අපි බලමු අපිට generate කරලා දුන්න video overview එක. A spinning milling bit removes material to reveal a shape. An extrusion nozzle deposits material to build a shape. The physics of these two processes are complete opposites. Yet a frequent failure mode in modern engineering occurs when a designer takes a CAD file optimized for a CNC mill and sends it directly to a 3D printer, expecting a successful part. If a component can be easily manufactured using traditional 3-axis machine, දැක්කද? එයා අපිට ලස්සන වීඩියෝ එකක් හදලා මේක අපිට ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ වගේ PDF එකක් ඇතුලේ හිර වෙලා තියෙන දේ ලස්සනට වචනයෙන් නම් වචනයෙන් වීඩියෝ එකකින් නම් වීඩියෝ එකකින් ඉගෙන ගන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. ඉතින් මේව try කරලා බලන්න. ඇත්තටම ඉගෙන ගන්න ගොඩක්ම ලේසි වෙනවා මේ වගේ tools පාවිච්චි කරාම. ඉතින් උඩ කරපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ tools වලින් ඉගෙන ගන්න try කරලා බලන්න. ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ එකක් තියෙන බලාපොරොත්තු වෙයි. අද නවතිනවා. ජය වේවා.